ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම ඉතින් ගොඩක් කට්ටිය WhatsApp අහලා තිබුණා මේ මුදල් කොමිෂන් සභාවේ තාක්ෂණ සේවයේ තුන්වෙනි ශ්‍රේණි තාක්ෂණ නිලධාරී තරතුරට කොහොමද බඳවගන්නේ කියලා මේ ඇප්ලිකේෂන් එක කොහොමද යොමු කරන්නේ කියලා ගොඩක් කට්ටිය WhatsApp වලින් අහලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් තමයි අද මේ වීඩියෝ එක මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලාම කියන්න ඕන ඔයගොල්ලන්ට මේක සුදුසුකම් තියනවාද කියලා ඔයගොල්ලෝ බලලා ඉන්න ඕනේ. මම කෙටියෙන් ඉස්සෙල්ලාම කියලා ඉන්නවා ඔයගොල්ලන්ට මේකේ තියෙන මූලික සුදුසුකම් ටික. ඊට පස්සේ මම කියන්න ඔන්ලයින් ඇප්ලිකේෂන් එක කොහොමද දාන්න, මුදල් ගෙවන්න කොහොමද විස්තර ටික කියන්න. ඊට කලින් හැමෝගෙම පුංචි ඉල්ලීමක් තියෙනවා. පුළුවන් නම් channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. මේකට ඔයගොල්ලෝ අයිදුම්පත් දානවා අනිවාර්යෙන් වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕන, අවුරුදු 30ට අඩු වෙන්න ඕන. අධ්‍යාපන සුසුකම් විදියට උසස් පෙළ සමතුලිත මේකට ඉල්ලන්න පුළුවන්. වයස අවුරුදු 18 30 තරයට තමයි ඉල්ලන්න පුළුවන් වෙන්නේ. උසස් පෙළ යටතේ ඉල්ලුම් කරද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගණිත විෂය ධාරාවෙන් හෝ තාක්ෂණ වේද විෂය ධාරාවෙන් තමයි උසස් පෙළ හදාarලා තියෙන්න ඕනේ. ඒ යටතේ අනිවාර්යයෙන් එකවර විෂයන් තුනක් සමත් වෙලා තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි සාමාන්‍ය පෙළ විභාගය ගත්තොත් විද්‍යාව සහ ගණිතය කියන විෂයන් දෙකට සම්මාන දෙකකුත් සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් තුනෙන් එක සබ්ජෙක්ට් එකකට සම්මානයකුත් අවශ්‍ය වෙන. එතකොට මේත් එක්ක සම්මාන 4ක් සහ තවත් විෂයන් 6ක් සමත් වෙලා තිබුණොත් මේකට ඉල්ලන්න පුළුවන් වෙනවා. මේක පැහැදිලි සඳහන් කරලා සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව. ඒ කියන්නේ මේ තුන එකට සම්මාන තියෙන්න ඕන. ඊළඟට අනිවාර්ය විද්‍යාව ගණිතය සහ තවත් එක් විෂයකට සම්මාන සාමර්ථ්‍යයක් සහිතව විෂයන් 6කින් පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ සමත් විය යුතුයි. ඉතින් මෙන්න මේ සුදුසුකම් සපුරලා තියෙන කට්ටියට පුළුවන් හරියට 2026 පෙබරවාරි 6 වෙනිදා රාත්‍රී 9ට කලින් තමන්ගේ අයදුම්පත මේ විදිහට යොමු කරන්න පුළුවන්. යොමු කරලා තෝරා ගන්න සුදුසුකම් ලැබපු කට්ටියට ලක්ෂයකට අධික වැටුපක් සහිත රැකියාවකට යොමු වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මම මේ සියලුම දේවල් මේක විස්තර කරන්න යන්නේ නැහැ. මේ නෝටිස් එක බලලා ඔයගොල්ලන්ට පුළුවන් මේ දේවල් දැනගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේක තරඟ විභාගයකින් තමයි පුරප්පාඩු සංඛ්‍යාවට අදාළව සුදුසුකම් ලැබී තෝරා ගන්න ලබන්නේ. පේපර් දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි බුද්ධි පරීක්ෂණ, අනිත් එක විෂයානුබද්ධ තාක්ෂණික පරීක්ෂණ. ඒක විස්තරත් ගැසට් පත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ විදියට. රයිට්, අපි දැන් බලමු ඔන්ලයින් කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා. ඔයගලන්ට මොබයිල් ෆෝන් එකක් තියෙනවා. මොබයිල් ෆෝන් එකේ ලින්ක් යන්න මම රෙකමන්ඩ් කරන්නේ Google Chrome browser එක. මේක ටයිප් කරන්න www.donets.lk. ඒ ටයිප් කරලා එන පළවෙනි ලින්ක් එකට යන්න මේ විදියට. මේක පහළට යද්දී ඔයගලන්ට හම්බෙනවා මෙන්න මේ වගේ මොහොනවරක් තමයි ඔන්ලයින් ඇප්ලිකේෂන්ස් අරන් ඇතුලේ තියෙන රික්වයර්මන්ට් and EB exams කියලා. අපි මේක ක්ලික් කරනවා. ඒ ක්ලික් කරාට පස්සේ එනවා උඩම තියෙන දම් පැහැති කොටුව apply for exams. අපි මේක පහළට යද්දී මේක එක්සෑම් කීපයක්ම තියෙනවා. අනිවාර්යෙන් හරි එක සිලෙක්ට් කරගන්න ඕනේ. මෙතනින් එහාට තමයි කට්ටියට ප්‍රශ්න ගොඩාක් ඇවිල්ලා තිබුණේ. ඔව්, මෙන්න තියෙනවා මේකේ ඔයගොල්ලෝ මම දැන් විස්තර කරපු ඒ අදාළ රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තර. ඉතින් මේ අවසානයේ තියෙන සර්විස් ඉන් ද ෆයිනෑන්ස් කොමිෂන් 2025 රුපියල් 600ක් ගාස්තුවක් ගෙවන්න තියෙනවා. සමහර කට්ටියට මේක මෙතනින් හොයාගන්න බැරි. අපි ඒ නිසා මේක වම් පැත්තට පොඩ්ඩක් ඇද්දට පස්සේ මෙතන තියෙනවා විස්තරේ. අනිවාර්යයෙන් මේක ඉන්ස්ට්‍රක්ෂන් කොටසට ඔයගොල්ලෝ යන්න ඕන. මේකේ තමයි මේ සියලුම විස්තර ටික ඇතුළත් වෙලා තියෙනවා. මම අද පැහැදිලි කරන්නෙත් මෙන්න මේ පිළිබඳව. ඉන්ස්ට්‍රක්ෂන් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ මුහුණුවරක් ඔයගේ ජංගම දුරකථනයට එන්න පුළුවන්. ඉතින් මේක හොඳට කියවන්න ඕනේ. දෙතුන් පාරක් කියවලා තමයි අපි ජොබ් එකට ඇතුළත් කරන්න, තමන්ගේ දත්ත ටික ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යෙන් ඇප්ලිකේෂන් එක ඉංග්‍රීසි මීඩියම් වලින් සම්පූර්ණ කරන්න ඕනේ. හරි, ඉතින් සඳහන් කරා වගේ මේක අනිවාර්යෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි සම්පූර්ණ කරන්න ඕන වෙලා තියෙන්නේ. ඒ වගේම මේකට ඔයගොල්ලන්ගේ දුරකථන අංකය ඇතුළත් කරද්දී අනිවාර්යයෙන්ම වැඩ කරන ජංගම දුරකථන අංකයක් ඇතුළත් කරනවා. මොකද විභාගයට අදාළව සියලුම දැනුම් දීම් මේ SMS මගින් එක්ක ලින්ක් කරනවා නම් ඒ සියල්ල ඔයගේ මේ ඇතුළත් කරන ජංගම දුරකථන අංකයට තමයි එන්නේ. ඒ නිසා හැම වෙලේම වැඩ කරන ජංගම දුරකථනයක් ඇතුළත් කරගන්න මතකයේ තියාගන්න. ඒ වගේම මම මේ වැදගත් කරුණු ටික විතරක් ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගේ ID නම්බර් එක ගහලා මේකට ලොගින් වෙන්න පුළුවන්. කොයි වෙලාවකත් එක එක ස්පෙෂල් කැරක්ටර්ස්, ඒ කියන්නේ එක එක සිම්බල් වර්ග මේ දේවල් යොදන්න එපා.
මුදල් ගෙවීම් කටයුතු කරද්දී අනිවාර්යයෙන් මේකට ගෙවීම් ක්‍රම කීපයක් කරන්න ඕනේ. එකක් තමයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්. ඔයාගේ ඩෙබිට් කාඩ් එකේ සාමාන්‍ය අපි සල්ලි ගන්න භාවිතා කරන බැංකු කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්. අනිත් එක තමයි ලංකා බැංකුවේ B app එක සහ Flex app කියන ඒ දෙකෙන් ගෙවන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් මේකට මුදල් ගෙවීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ගෙවන ඕනෑම වෙලාවක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේකේ රෙෆරන්ස් නම්බර් එක මුදල් ගෙවපු ගමන්ම තවත් තැනක ලියලා තියාගන්න අමතක කරලා මම ඉස්සරහට කියන්නේ ඒකයි වැදගත් වෙන්නේ කියලා. එහෙම නැත්නම් ඔන්ලයින් පේමන්ට් එකක් හරි ඒක ස්ක්‍රීන්ෂොට් එකක් හරි අපි ගහගන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. ඒ වගේ තමයි මේ විදිහට අයදුම්පත් සම්පූර්ණ කරාට පස්සේ ඔයාලට අවසානයේ සේව් දුන්නොත් ඔයාලට පුළුවන් නැවත ඔයාගේ අයදුම්පත් ඕනම වෙලාවක එඩිට් කරන්න. හැබැයි submit this application කියන එක ක්ලික් කරොත් එමාට නැවත එඩිට් කිරීමේදී ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා එහෙම කරන්න එපා. සේව් කරලා තියාගෙන අවසානයේදී සියල්ල තහවුරුනට පස්සේ මේක සබ්මිට් කරන්න කියන පුංචි ඉල්ලීමක් මම කරනවා මේ වෙලාවේ. හරි. ඔයගොල්ලෝ අර apply for exam කියන තැනට log වෙච්ච ගමන් එන්න ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ මුහුණක් තමයි එන්නේ. ඉතින් මේගොල්ලෝ මේකේදී ඔයගොල්ලන්ගේ ID නම්බර් එක අනිවාර්යෙන් නිවැරදිව සඳහන් කරන්න ඕන. වැඩ කරන ජංගම දුරකථනයක් සඳහන් කරන්න ඕන. මේ mail address එක අනිවාර්ය නැහැ. ජංගම දුරකථනයක් හෝ mail address එක මේ දෙක අනිවාර්යයෙන් සඳහන් කරන්න. දෙකම ඇතුළත් කරත් වරදියක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ I agree with the terms and conditions මෙතන අනිවාර්යෙන් ටික් එකක් දාන්න ඕන. මේ පහළ එකෙත් I am not a robot කියන එකෙත් අපි ක්ලික් එකක් දාලා next button එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට දකින්න තියෙන මෙන්න මේ වගේ මුහුණක් මේකට ඔයගේ ජංගම දුරකථනයට යන පොඩි අංක කීපයක කෙටි පණිවිඩයක්. ඒ අංක කීපය මෙතෙන් ඔබලා ඉවරලා ඇතුළත් කරලා ඉවරලා ඔයාලට පුළුවන් submit කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් submit this application කියන බටන් එක ක්ලික් කරන්න. එතන ඒ ක්ලික් කරලා ඉවරලා එතනින් යාට ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි මේ submit this application ක්ලික් කරාට පස්සේ එතනින් එහා පැත්තේ තියෙනවා තව ලොකු ක්‍රියාවලියක්. ඒක කළේ නැත්නම් ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන බවටත් මේකේ දැනුම් දීලා තියෙනවා. මේ විදිහට අවසානයේදී ඔයගොල්ලෝගේ තොරතුරු ටික දුන්නාට පස්සේ මෙන්න මේ වගේ මුහුණක් තමයි ඔයගොල්ලෝ submit this application ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ගේ තොරතුරු ටික තියෙනවා. මේ දැල්නමත් එඩිට් කරන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට මොකක් හරි හේතුවක් මත වැරදිලා එන්ටර් වෙලා තියෙනවා මේක එඩිට් කරන්න ඕන නම් edit and submit කියන එක නැවත ක්ලික් කරලා ඉවරලා ඔයගොල්ලන්ට ඒක එඩිට් කරලා නැවත සබ්මිට් කරන්න හැකියාවක් තියෙනවා. අවසානයේදී මෙන්න මේ වගේ proceed කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ අන්තිමට කරගෙන යනවා මුදල් ගෙවන තැනට විභාග ගාස්තු ගෙවන තැනට. ඉතින් කලින් සඳහන් කරපු විදිය තමයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඩෙබිට් කාඩ් එකෙන් BOC B app එකෙන් වගේම Flex app එකෙන් ඒ වගේම ලංකාවේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකුනුත් මේ සඳහා මුදල් ගෙවන්න පුළුවන්. විශේෂ සඳහන් කරන ක්‍රෙඩිට් කාඩ් එකේ මුදල් ගෙවන ඔයගොල්ලන්ට 101.7ක මුදලක් අමතර වාය කරන බවත් මේක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම B app එක හා B Flex app එකෙන් ගෙවද්දිත් රුපියල් 20ක මුදලක් අය කරන බව සඳහන් කරලා තිබුණා මේක. ඉතින් මේ විදිහට මුදල් ගෙවලා ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ට මම අර ඉස්සෙල්ලා කිව්වා ඔයගොල්ලන්ට කේතයක් හම්බෙයි. එහෙම නැත්නම් රෙෆරන්ස් නම්බර් එකක් හම්බෙනවා. මේ නම්බර් එක අනිවාර්යයෙන්ම මම කියවෙන කොහේ ලියා ගන්න. එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන් නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් අනිවාර්යෙන් ගහගන්න ඕන. මම හිතන්නේ මේක ලියා ගන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් මේක ලියාගෙන මතක හිටින තැනක තියාගන්න. මේක ඉස්සරහට වැදගත් වෙනවා නැවත ඔයගොල්ලෝ ලොග් වෙද්දී. ඊට පස්සේ අපි ආපහු යනවා මේකේ හෝම් පේජ් එකට ගිහිල්ලා ඉවරලා අපි ඊළඟට තෝරගෙන අපි ඉස්සෙල්ලා ක්ලික් කරේ දම්පාට කොටුව. ඊළඟට අපි ක්ලික් කරනවා continue after payment. මතක තියාගන්න අපි ඉස්සෙල්ලාම ක්ලික් කරේ apply for exams. ඊට සල්ලි ගෙවුවට පස්සේ තමයි අපි ආපහු මුලට ගිහිල්ලා continue after exams යනවා. අන්න එතනදී එතනට ලොග් වුණාට පස්සේ අපි ඉල්ලනවා අර කලින් අපි ගෙවපු මුදල් ගෙවපු reference number එක. එතකොට අපි reference number එක මෙතනට දීලා අපි ඊළඟට proceed කරනවා. එහෙනම් proceed කරාට පස්සේ ඔයගොල්ලන්ට දකින්න තියෙන මෙන්න මේ වගේ මුහුණක් අපිට ඒකත් proceed කරන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පියුටර් එකේ ඔයගොල්ලෝ log වෙලා ඉන්නවනේ ඒක print කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි අවසානයේට මේ complete and submit දුන්නාට පස්සේ අපිට පුළුවන් මේකේ මුද්‍රිත පිටපතක් ලබා ගන්න. download my application හරහා ගිහිල්ලා එතනින් අපි මුද්‍රිත පිටපතක් ලබා ගන්න. හැබැයි මොන වෙලාවකවත් අපි මුද්‍රිත පිටපතේ කිසිදු වෙනස්කමක් සිදු කරන්න යන්නේ නැහැ. එහෙම වුණොත් ඔයගොල්ලන්ගේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ තැනට රජයේ රැකියාවක නිරත වෙනවා නම් මේ මුද්‍රිත පිටපත ආයතන ප්‍රධානියාගෙන් සහතික කරගෙන ඔහු ළඟ තබා ගැනීම සඳහා ආයතන ප්‍රධානියට බාර දෙන්න ඕන කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඒ බාර දීලා ආයතන ප්‍රධානියාගේ අත්සන අරගෙන ඒක තමා ළඟ සුරක්ෂිතව තබා ගන්න ඕන. මොකද ඉස්සරහට ඕන වුණොත් ගැටලු යම් කිසි ගැටලුවක් මතුවුනොත් ඒ අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්න
ඔබ ගාව ඒ අයදුම් පත්‍රය මුද්‍රිත පිටපත අනිවාර්යෙන් ළඟ තියෙන්න ඕන. ඉතින් මෙතන ඩවුන්ලෝඩ් මයි ඇප්ලිකේෂන් තියලා ඔයගොල්ලෝ තමන්ගේ අයදුම් පත්‍රය print කරගත්තට පස්සේ ඒක අනිවාර්යෙන් ආයතන ප්‍රධානියගෙන් සහතික කරගෙන ඒක තමන් සන්තකයේ තියාගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට මාර්ගගත එහෙම නැත්නම් ඔන්ලයින් දාපු ඇප්ලිකේෂන් එක ලැබුණා කියලා කලින් සඳහන් කරපු දුරකථන අංකයට අනිවාර්යෙන් SMS පණිවිඩයක් හම්බ වෙනවා. එතකොට ඔයගේ ඇප්ලිකේෂන් එක මෙන්න මේ විදිහට තමයි සමන්විත වෙලා තියෙන්නේ. මේක මේ තරු ලකුණු වලින් තියෙනවා අනිවාර්යයෙන්ම පුරවන්න ඕන. ඒක පුරවන්න නැතුව ඔබට ඉදිරියට යන්න ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා තරු ලකුණෙන් සඳහන් කරලා තියෙන දේවල් අනිවාර්යෙන් ඔබ විසින් ෆිල් කළ යුතුයි. ඉතින් මෙන්න මේ වගේ ආකෘතියක් තමයි ඇප්ලිකේෂන් එක පිරුවට පස්සේ ඔයාලට දැක බලා ගන්න පුළුවන්. මේ තියෙන සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දක්වන එක උදාහරණයක්. මේ තියෙන උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල. මේ තියෙන වෙනත් සුදුසුකම් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් පිළිබඳව දක්වලා තියෙනවා. අදර් ක්වොලිෆිකේෂන් මෙතන සඳහන් කළ ස්ටේට්මන්ට් යටතේ අහලා තියෙනවා අධිකරණය කවරදාක හෝ වර්ධිකරුවෙකු වී තිබේද? එහෙම තියෙනවා නම් ඒ ගැන සඳහන් කරන්නත් තියෙනවා. ඉතින් අවසානයේදී මෙන්න මේ වගේ මුදල් ගෙවපු මුද්‍රිත පිටපතත් ඔබේ print එකට මේ විදිහට අවසානයේදී එකතු වෙලා තියෙනවා. ඒක reference number එකත් මේ විදිහට සඳහන් කරලා මේක උදාහරණයක් විදිහට මේ EMH 9R කියලා සඳහන් කරලා තියෙන reference number එක තමයි. ඉතින් මේ විදිහට online ඔයගොල්ලෝ තමන්ගේ application එක යවුවට පස්සේ අනිවාර්යෙන් ඔයාගේ ජංගම දුරකථන අංකයට SMS පණිවිඩයක් එනවා. ඉතින් මොනවා හරි ගැටලු තියෙනවා නම් WhatsApp හරහා ඔයගොල්ලන්ට විමසන්න පුළුවන්. සියලු දෙනාට තමන්ගේ රැකියා සීනිය සැබෑ වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා.